හායි ළමයි කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඔන්න අදත් අරන් ආව ලස්සන වීඩියෝ එකක්. අද වීඩියෝ එකේ තියෙන්නේ මම කොහොමද මගේ යාළුවෝයි අපේ බබයි එක බ්ලූ බීච් ගියේ කියලා. ඉතින් අපි බලමු අපි කොහොමද බ්ලූ බීච් ගියේ කියලා. ඔන්න ඉතින් අපි ගමන යන පිටතුනේ 3:00ට විතර හවස 3:00ට 4ට වගේ ඇති. අපි යාළුවෝ දෙන්නයි මමයි බබයි අපි 4 දෙනා මුලින්ම බස් එකේ නැගලා ගිහිල්ලා බැස්සා. බැහැලා අපි ත්‍රිවිල් එකක් හයර් කරන් තමයි ගියේ. ওই ත්‍රිවිල් එකේ යනකොට අපිට හරි කැත වැඩක් කරා ළමයි. මම වීඩියෝ එක ඉස්සරහදී කියන්නම්කෝ. ඊට පස්සේ අපි ඉතින් ත්‍රිවිල් එකේ ගියා කට්ටියම කොහොම හරි අපිට විනාඩි 45කට වගේ කිට්ටු වෙන්න ගියා. මේ දවස්වල කැම්පස් එකේ ඉන්නේ ළමයි. එතකොට ඉතින් මාතරවට තැන් වලට තමයි යන්න වෙන්නේ. මොකද වෙන තැන් වලට යන්න බෑ. කැම්පස් එකේ නිවාඩුත් නැහැ. කැම්පස් එකේ වැඩක් තියෙනවා. ඒ නිසා ඉතින් අපි මේ ළඟපාත කොහේ හරි තමයි හැම වෙලාවෙම යන්න try කරන්නේ. අපි පපයි මා එක කැම්පස් එකේ නන්නේ. හැබැයි ඉතින් මෙයා මාසෙකට සැරයක් කොහොම හරි මාව බලන්න එනවා. ඒ නිසා ඉතින් මෙයා ආපුවාම අපි ඇවිදින්න යනවා. නැත්තම් ඉතින් අපිට ඒකට ඇවිදින්න යන්න වෙන්නේ නැහැ ළමයි සෙමෙස්ටර් එක ඉවර වෙනකම්ම. ඒ කොහොම ආපු දවසක තමයි අපි බ්ලූ බීච්. ඔන්න ඉතින් ත්‍රිවිල් එකෙත් ඇවිල්ලා අපි බ්ලූ බීච් වලට ආවා. ඔන්න ඔය ටික තමයි ළමයි බ්ලූ බීච් කිව්වම ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි රීල්ස් වලින් දකින්නේ, එක vlogs වලින් දකින්නේ ගොඩාක් මෙන්න මේ කොටසනේ. එතන දෙපැත්තෙම වතුර එනවා. මෙන්න මේ විදිහට වතුර ඇවිල්ලා එකතු වෙනවා. හිටපු ගමන් වතුර සැර වෙනවා ළමයි. එතන බෝඩ් එකකුත් ගහලා තිබ්බා නාන්න නම් එපා කියලා. නාන්න නම් එපා කියලා නෙමෙයි. මේ ස්ථානයේ දියනෑම අනතුරුදායක බැවින් දියනෑමෙන් වළකින්න. අන්න ඒ වගේ එකක් තමයි ගහලා තිබ්බේ. ඉතින් අපි මෙතන ටිකක් වෙලා හිටියා. මෙතන ඉඳලා අපි රැල්ල පාගලා මෙහි තියෙනවා ළමයි අර චුටි සිප්පි කටු වගේ දේවල් ගොඩාක් තියෙනවා. මම මෙහි ආවට පස්සේ ගියපු බීච් වලින් පළවෙනි වතාවට ඔය වගේ දේවල් ගොඩක් තියෙන බීච් එකක් දැක්කේ ඔහෙ. මම ඔය වගේ ඒවා ගොඩක් එකතු කරන් ආවා ළමයි. ඒ වගේ කරන්න ඉපද්දි කියලා ඉස්සරහ vlog එකේදී ගේන්නම්කෝ. ඊට පස්සේ අපි එතන ටිකක් වෙලා ඉඳලා මේක ඇතුලේ තියෙනවා කියලා තිබ්බනේ දූපතක්. අපි ගියාන්නේ දූපත බලන්නම් කියලා. ඔයාලට කියන්න ළමයි බ්ලූ බීච් එකේ අර රැල්ල තියෙන තැන වයිරල් ගියාට මං හිතන්නේ මේවා තමයි වයිරල් යන්න ඕනේ. පුදුම තරම් ලස්සනයි. හරියට සුරංගනා කතාවක වගේ. ඒ කියන්නේ චූටි පාරවල් තියෙනවා. ඔයාලට හිතාගන්න බැරි වෙයි කියොත් එහෙම පුදුම තරම් ලස්සනයි යන්නේ මෙහි. අනික ළමයි අපි ගියෙත් හවසනේ. ඒ නිසා හැමදේම ලස්සනට තිබ්බා. අවුවත් බැහැගෙන යනවා. පුදුම තරම් ලස්සනයි. ඔයාලටම තේරෙයි බලාගෙන යද්දි. මන් දන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. හරිම ලස්සනයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ චූටි පාරවල් ගොඩාක් තියෙනවා එහි. එක තැන් වලට යන්න මේ වගේ චූටි පාරවල් තමයි තියෙන්නේ. ඊටුවට වඩා නම් මාරම ලස්සනයි. බ්ලූ බීච් වල වයිරල් ගිහින් තියෙන්නේ අර වෙරළ ළඟට එක වුණාට මං හිතන්නේ මෙහි තමයි ගොඩක්ම ලස්සන. මමත් එහෙමයි හිතන්නේ. මගේ යාළුවෝ දෙන්නයි අපි බබයි කිව්වෙත් මෙහි තමයි ගොඩක්ම ලස්සන කියලා. ඔයාලා අනිවාර්යයෙන්ම බ්ලූ බීච් ගියොත් එහෙම මේ දූපතට අනිවාර්යයෙන්ම යන්න. ඒක මාරම ලස්සනයි. අපි ගිහිල්ලා වැඩිපුරම හිටියේ මෙතනට වෙලා. මෙතන පුදුම තරම් නිදහස් හරිම නිස්කලංකයි ළමයි. ඒ කියන්නේ පල්ලෙහා රැල්ලයි මුහුදයි තියෙනවා. මාරම නිදහසේ ඉඳලා ඉන්න නම් මරුම තැනක් තමයි මේ බ්ලූ බීච් එකේ මෙන්න මේ උඩ හරිය කියන්නේ. ඒ කියන්නේ අතන රැල්ල නෙමෙයි. වැල්ල ළඟින් ආලා උඩට එද්දි පාරවලින් ගිහිල්ලා මෙතෙන්ට එන්න පුළුවන්. මෙතන පුදුම තරම් නිදහස් ළමයි. ඔයාලා ගියොත් අනිවාර්යෙන්ම ඉඳලා බලන්න. මාරම නිදහසේ ඉන්න පුළුවන්. අපි මෙතන මං හිතන්නේ පැය එකමාරක් විතර හිටියා. நிலவிடும் வாடகை வாங்கி வெளி வீட்டினில் குடி வைத்தலாமா நான் வாழும் வீட்டுக்குள் வேறாரும் வந்தாலே தகுமா தேன்மலை தேர்க்குக்கு நீதான் உன் தோள்களில் இடம் தரலாமா நான் சாயும் தோல் மேல் வேறாரும் சாய்ந்தாலே தகுமா செம்புல சேரும் கலைந்தது போலே கலைந்தவனா
අපි එතන ගොඩාක් වෙලා ඉඳලා අපි ඊට පස්සේ එන්න ලෑස්ති වුණා. එන්න ලෑස්ති වෙද්දී අපි දැක්ක කට්ටියක් කැම්ප් කරන්න යනවා පහලට. කලින් මන් දන්නවා උතන කැම්ප් කරන්න පුළුවන් කියලා. ඒ වුණාට එතෙන්ටලා ඉදි මට ඒක අමතක වුණා. කොහොම හරි අපි ඒ කට්ටිය යනව දැකලා අපි ආපහු පල්ලෙහාට යන්න ගියා. ඒ කියන්නේ අපි ආපු පැත්තට නෙමෙයි අනිත් පැත්තට ගිහිල්ලා පල්ලෙහාට බහින්න පුළුවන්. අපි 4 දෙනාම මේ පාර දිගේ ගියා. මෙහි බලන තැන ලස්සනයි ළමයි. ඔන්න බලන්නකෝ ඔයාලා කැම්ප් කරන්න තියෙන තැන ලස්සන. මන් දන්නේ මට නම් පුදුම තරම් ආස හිතෙනවා. මාර ලස්සනයි ළමයි මෙහි. බලන්නකො ළමයි මම කිව්වේ බොරුද කියලා ඔයාලම. මාරම ලස්සනයි මෙතන කැම්ප් කරන අයට නම් ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් වෙයි අනිවාර්යෙන්ම. ඒ කියන්නේ පුදුම ලස්සනක් තියෙන්නේ. හවසට ඉර බැහැගෙන යද්දී රෑ වෙද්දි පුදුම ලස්සන ඇති මෙතන කැම්ප් කරද්දි නම්. ඔයාලත් අනිවාර්යෙන් පොඩක් try කරලා බලන්න. ඊට පස්සේ ඉතින් අපි එතන ටිකක් වෙලා ඉඳලා අපිට යන්න ගොඩක් හවස් වෙලා තිබ්බ නිසා අපි කට්ටිය ආපහු ආවා. අපිට ගොඩක් වෙලා එතන නම් ඉන්න බැරි වුණා. අපි ඉක්මනට බෝඩිමට එන්නත් ඕනිනේ. ඒ නිසා අපි ටික ආපහු ඉක්මනට ආවා. මං එද්දි ගත්ත වීඩියෝ ටික තමයි ඉතින් ඔය තියෙන්නේ. ඒ වගේ ඉතින් අර පාරවල් ගැන තමයි මට කියන්න තියෙන්නේ. මාර ලස්සනයි ළමයි. ඔයාලා අනිවාර්යෙන්ම මාතර ගාල්ල පැත්තේ ආවොත් යන්න ඕනි තැනක් තමයි බ්ලූ බීච් කියන්නේ. අනිවාර්යෙන්ම ගිහින් බලන්න. ඒ මාරම ලස්සනයි. මම ඔයාලට කිව්ව නේද වීඩියෝ එක මැදදී කියන්නම් කියලා අර ට්‍රීවිල් එකේ ළමයා අපිට මොකද්ද කරේ කියලා. ළමයි සාමාන්‍යයෙන් අපි බහැපු තැන ඉඳන් ඔතෙන්ට එන්න රුපියල් 500ක් නැත්නම් 400ක් ගන්නවා කියලා තමයි අපි ආවට පස්සේ දැනගත්තේ. ඒ වුණාට දන්නවද ඒගොල්ලෝ අපෙන් රුපියල් 800ක් ගත්තා. අපි බෝඩිමටත් ආවට පස්සේ තමයි දැනගත්තේ සාමාන්‍යයෙන් එතෙන්ට යන්නේ රුපියල් 500ක් නැත්නම් 400ක් වගේ ගන්න කියලා. අපිට බෝඩිමේ අක්කා කෙනෙක් තමයි කිව්වේ. එයාලා ඊට ටික දවසකට කලින් ගිහින් තිබුණා. අපි ඒ ගැන නොදන්න නිසානේ එයාලා එහෙම කරන්නේ නේද? බලන්න එතකොට කී දෙනෙක් කොහොම අපහසුතාවයට පත් වෙනවද කියලා. අනේ මන්ද. අන්න කියන්නේ ඉතින් කරනව නම් දෙයක් සාධාරණව කරන්න ඕනේ. අපි පල්ලෙහාට එද්දි චූටි බලු පැටව 4 දෙනෙක් නෙමෙයි 3 දෙනෙක් හම්බුණා ළමයි අපිට. අනේ හරිම හුරතල්. මං හිතන්නේ කවුරුවත් ගෙනත් දාලා නෙමෙයි. ඒ 3 දෙනා හරිම හුරතල්. ඔය පේනවනේ අපි අක්කා අතට අරන් දඟලන දැඟලිල්ල. අපේ අතේ වෙලාවේ කන්න දෙන්නවත් මොකුත් තිබ්බේ නෑ ළමයි. මොකද අපි උඩට යද්දි එහෙම කන්න මොකුත් අරන් ගියේ නෑ. උඩ ගොඩාක් ඉන්නවා බලු පැටව් බල්ලෝ එහෙම. ඔයාලත් යනවා නම් කන්න මොනා හරි තියෙනවා නම් පොඩි දෙයක් අරන් යන්න. මම දැක්කා අපි ගිහින් ඉද්දි එක අක්කා කෙනෙක් නම් මේ එතන හිටපු බල්ලෙක්ට කන්න දෙන්න මේ අරන් ඇවිල්ලා තිබ්බා. එයාලා මං හිතන්නේ නිතරම යන අය නිසා දන්නවා වෙන්නේ නැති. අපි ඉතින් පළවෙනි වතාවට නිගියේ. අපිට ඒ නිසා එහෙම දෙයක් අරන් යන්න ඉතින් ගානක් තිබෙත් නෑ. අපි දන්නේ නෑනේ එහෙම දෙයක්. හවසට මෙතන අහස පුදුම තරම් ලස්සනයි ළමයි. ඔයාලම බලන්න මාරම ලස්සනයි. තැඹිලි පාටයි. ඉතින් අපි මේ සන්සෙට් එකත් බලලා අපි රෑ වෙන්න කලින් ඉක්මනට ගියා. ඉතින් බ්ලූ බීච් vlog එකේ මේ ටික තමයි ඔයාලට බලන්න තියෙන්නේ. එහෙනම් අලුත් vlog එකක් අරන් එනකන් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. මතක් කරලා ඔයාලට වෙලාවක් තිබ්බොත් වෙලාවක් හදාගෙන හරි බ්ලූ බීච් එකේ ඇවිදින්න යන try එකක් දෙන්න. එහෙනම් ගිහින් එන්නම්. bye.